මම දැන් මයික්‍රොෆෝන ගැන අදහසක් ඔබට ඉදිරිපත් කරාම මට දුරකථන ඇමතුම් රාශියක් ආවා මේ නිවේදන වෘත්තිය පිළිබඳ පොඩි වීඩියෝ ටිකක් ඉදිරිපත් කරන්න කියලා. එක පැත්තකින් මං හිතුවා ඒකත් හරි. දැන් මමත් ටිකක් වයසින් වැඩි කෙනෙක්නේ. අවුරුදු 38ක් කියලා මම ගණන් හදන්නේ පාසල් යන කාලේ ගුවන්විදුලියේ රුහුණු සේවයට ගියපු කාලේ පාසල් යන කාලේ ගමේ වේදිකාවන් වල නිවේදන කරපු කාල ඔක්කොම අත්හැරියාම 1988 අවුරුද්දේ තමයි මම ජාතික තරුණ සේවා සභාව මෙහෙවූ යෞවන සම්මාන තරඟාවලියේ ලංකාවේ හොඳම නිවේදකවරයා වෙන්නේ. 1987 අවුරුද්දේ දෙවනිය බවට පත් වෙනවා. එතකොට මෙහෙම යනකොට මේ අවුරුදු 38කට වැඩි කාලයක අත්දැකීම් එක්ක මම පහුගිය කාලේ ඔය ජාතික තරුණ සේවා සභාවත් එක්කම එකතු වෙලා මාධ්‍ය පාසල කියන වැඩසටහනේ දේශකයෙක් විදිහට ලංකාවේ පාසල් පද්ධතියට ගිහිල්ලා නිවේදක වෘත්තිය පිළිබඳව දේශන පැවැත්වුවා. ඊට අමතරවත් සමහර පාසල් වලින් මට ඇරයුම් ලැබුණා ඔවුන්ගේ මාධ්‍ය දිනයන්වල ආරාධිත අමුත්තෙක් හැටියට ගිහිල්ලා දේශන පවත්වන්න. ඒක නිසා මට පුළුවන් විදිහට මේ කාල සීමාව තුළ නව පරපුරකට අතහිත දෙන්න පුළුවන්කම ලැබුණා. එතකොට නිවේදකයෙක්ට අවශ්‍ය මූලික කාරණාවන් මොනවද? පළවෙනි එක තමයි හොඳ කටහඬක් තියෙන එක. කටහඬක් මෙතන තියෙන සොරාලෙන් මතුවෙන්නේ හඬ හොඳ කටහඬක් තියෙන එක. හොඳ කටහඬක් තිබුණු පළියටම අපිට නිවේදකයෙක් වෙන්න පුළුවන්ද? මොනවද අවශ්‍යතා තියෙන්නේ? මම මේ දේශනවලදීත් මේවා කියනවා. එතකොට ඊළඟ එක තමයි දැනුම සොයා ගැනීම. පළවෙනි එක කටහඬ, දෙවෙනි එක දැනුම. දැනුම සොයා ගන්න මම පොඩි කාලේ මට තිබුණේ ක්‍රමවේද කීපයක් විතරයි. එකක් තමයි ජාතික ගුවන්විදුලියේ තිබුණ මාධ්‍ය ආයතනයක් විදිහට. ඊට පස්සේ පොත්පත් සංගරා, පුවත්පත් කියන කාරණාවන් විතරයි තිබුණේ. හැබැයි දැන් එහෙම නෙවෙයිනේ. දැන් ගත්තොත් ගුවන්විදුලි නාලිකා ගොඩයි, රූපවාහිනී නාලිකා ගොඩයි, පුවත්පත් ගොඩයි, සංගරා තියෙනවා. ඊට අමතරව තියෙනවා අපිට මේ ඩිවයිස් එකනේ. මේක අපිට පුළුවන් ගිහිල්ලා ඉන්ටර්නෙට් ගිහිල්ලා නැත්නම් Google ගිහිල්ලා අපිට තොරතුරු ගොඩක් සොයාගන්න පුළුවන්. ඒතකොට දැනුම හොයාගන්න පුළුවන් ක්‍රමවේද ගොඩක් තියෙනවා. දැන් දරුවෝ ගොඩක් පාසලේ පැවරුමක් ලබා දුන්නත්, ටීසිස් එකක් කරන්න දුන්නත් ඔබ කරන්නේ අන්තර්ජාලයට ගිහිල්ලා තොරතුරු සොයාගන්න එක. හරි. දැන් කටහඬ තියෙනවා. අපි දැනුම සොයා ගන්නවා කාරණා දෙකයි. ඊළඟට නිවේදකයෙක්ට තියෙන්න ඕනේ කාරණා මොකද්ද? ඒ කාරණාව තමයි රිද්මය. දැන් රිද්මය කියලා මම අදහස් කරන්නේ අපි ප්‍රසංග වේදිකාවේ වැඩ කරන විදිහට ගෘහස්ත වේදිකාවක වැඩ කරන්න බෑ. ගෘහස්ත ප්‍රසංගයක වැඩ කරන්න බෑ. ඒ දෙකම විදිහට අපිට මාධ්‍ය ආයතනයේ ගිහිල්ලා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න බෑ. දැන් ජාතික ගුවන්විදුලියේ නම් මේ සියල්ලට වෙනස් විදිහට තමයි අවමංගල්‍ය දැන්වීම ඉදිරිපත් කරන්න සිද්ධ වෙන්නේ. ඒ කිසියකටත් වැඩිය වෙනස් තමයි අපිට වෙළඳ දැන්වීම නිවේදන කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මම දැක්ක මේ දවස්වල තියෙනවා පාසල් පද්ධතියේ පාසල් විෂය නිර්දේශවලත් 6 7 8 9 ශ්‍රේණි වලට මේ නිවේදන වෘත්තියත් එක්ක ගැලපෙන තරඟ රසක් හඳුන්වා දීලා තියෙනවා. එතකොට ඒ තරඟවලදී ඔබට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා උදා හමුවක කටයුතු කරන විදිහ, නැත්තම් පෙරහැරක් ගැන නිවේදන කටයුතු කරන විදිහ, මේ වගේ මාතෘකා ගොඩාක් තියෙනවා. මම මේ මාතෘකාවට ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට නිවේදකයෙක්ට අවශ්‍ය මූලික කාරණා තුනක් විතරක් මම දැන් කියනවා. එකක් තමයි කටහඬ, එකක් තමයි දැනුම, එකක් තමයි රිද්මය. මේ කාරණා තුන කැටි කරගත්තාම තව විවිධ ඒව වෙන්න පුළුවන්. අංග චලනයන් වෙන්න පුළුවන්. රූපවාහිනී මාධ්‍යයේ මූණේ ඉම්ප්‍රෙෂන් නැත්නම් මූණේ ඉරියව් වල දක්ෂතාව වෙන්න පුළුවන්. හැබැයි Tamanගේ රූපය පිළිබඳව මං හිතන්නේ නිවේදකයෙක්ට ඒ තරම් වැදගත් වෙනවා කියලා. අතීතයේ ඉඳලා අපේ ඉන්න නිවේදක පරම්පරාවේ නාම ලේඛනේ බැලුවාම ලස්සනට හිටියේ කවුද, පෙනුමට හිටියේ කවුද කියන එක අපිට වැදගත් උන්නේ නැහැ. අපිට උන්නේ පෞරුෂය. කටහඬ වගේම පෞරුෂය. ඒ පෞරුෂය කියන එකේ මට වගේ ලොකු බඩක් තියෙන එක එහෙම නෙවෙයි හොඳේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් හැටියට මිනිස්සෙගේ ආකර්ශනීයත්වය තමයි වැදගත් උනේ. ඔය ටික ඇති මං හිතන්නේ අදට පාඩමට. කාරණා තුනයි මං අද මතු කරේ. එකක් තමයි කටහඬ, දැනුම සහ රිද්මය.
මේ කාරණා තුනෙන් ඔබ සකලාංග සම්පූර්ණ නම් ඔබට දක්ෂ නිවේදකයෙක් වෙන්නට පුළුවන්. ඊළඟ පාඩම පසුව බලාපොරොත්තු වන්න.